අයියා ආබාධිත කෙනෙක්. ආබාධිත කෙනෙක්. ඔව්. ඒ කියන්නේ එයාගේ ස්නායු දුර්වල වෙලා. හරි. ඉතින් එයාට එන්න බෑ. එතකොට එයාගේ වයස කීයද? එයාගේ වයස මේ 19 සම්පූර්ණයි 20 ලැබුයි. දැන් කවුද ඒතර අයියව බලාගන්නේ? මායි අක්කයි අම්මයි. තුන්දෙනාම බලන්න. තුන්දෙනා බලාගන්නේ. අම්මා හිටපු ගමන්ම අයියා බදා ගන්නවා. උම්ම දෙනවා. කවුද? කිස් එකක් දෙනවා. කවුද? අම්මා. අයියට. ඔව්. මගේ සුදු මැණික කියලා වත් කවනවා. අයියා. ඔව් අයියට. අම්මා. අයියා අම්මට කවන්නේ. අම්මා අයියට කවුවා. කවුවනවා? ඔව්. අම්මා ආදරේ. ඔව් අම්මා අපිට වගේම අයියටත් ආදරේ. තුන්දෙනාට මේක වගේ ආදරේ. ඔව්. අම්මා තරම් අපිට ආදරය කරන කවුරුත් නැහැ නේ. නෑ. තාත්තයි අම්මයි නේ. දෙන්නම අපිට ආදරේ නේ. මට දැනෙන්නේ නැති වුණාට තාත්තයි අම්මයි මට ආදරේ. ආදරේ. මං ඉගෙන ඔය දෙන්නට ඔයාට ඊර්ෂ්‍යාවක් නැහැනේ අයියට ටිකක් වැඩිපුර ආදරය කරා කියලා? නෑ. නෑ මේ ඔය වැඩියෙන්ම මායි අම්මයි බදව කරනකොට මේ නිකන් මං අයියා අම්මගේ ඔඩොක්කුවට වෙලා ඉන්නවා. එතකොට අයියා ගහනවා මට. ගහනවා. ගහලා කොනිත් වෙනවා. ඒ අයියා බයයි අයියාට ආදරේ අඩු වෙයි කියලා. නැහැ. අයියා ඒ අර අම්මට ආදරේනේ. ආදරේ එක තමයි මං කිව්වේ. අයියා කරන්නේ මේ අපිට ආදරේ මේ කරන්න එපා කියලා. ඒ කියන්නේ දැන් ඔයාටයි අක්කටයි තේරෙන තරම් දේවල් අයියට තේරෙන්නේ නෑනේ. නෑ. නෑ. අම්මා ගොඩාක් මහන්සි වෙනවද අයියා බලා ගන්න? ඔව්. හා? ඔව්. හැබැයි ඔය මේ දෙන්නේ ඔය ළමා නිවාස වලට දෙන්නේ දෙන්නේ. අපෝ දුන්න බෑ. අපි එහෙනම් අඩාට ඉන්නේ. අයියා ඕනේ. අයියා ඕනේ. නැත්තම් ගෙදරට එක්ක පාළු වෙලා යනවා. අයියා දැන් අම්මා අයියා ගැන බලද්දි ඔයාව බලන්නේ කවුද? අම්මා ඉතින් තුන්දෙනාම බලනවා. දැන් මම කියන්නේ අයියා බේත් ගන්න ගියාම ඒ වගේ වෙලාවට ඔයාව බලාගන්නේ කවුද? අයියා ඉන්නවා. අයියයි මායි අක්කයි ඉන්නවා. අක්කා තමයි බලාගන්නේ. එතකොට මාත් අක්කා මේ අයියා බලාගන්න හැමෝම ඉතින් ඉන්නකොද? ඒ කියන්නේ මම ගෙදර රාස් කරන අක්කා උයන වැඩි කරනවා. හරිම ෂෝක්. හරිම ෂෝක්. ඉස්කෝලේ යන 9 වසරක ගෑනු ළමෙක් ඔයා කීයද අවුරුදු 4 වසරේ. 4 වසරේ පුංචි පුතෙක් අම්මත් එක්ක එකතු වෙලා තමන්ගේ අසනීප අයියාව බලා ගන්න. ඒ දෙන සපෝට් එක ඒක හරි විශිෂ්ටයි පුතේ. එහෙම දරුවෝ තමයි අපි මේ රටට ඕනේ. තමන්ගේ සහෝදරයන්ට ආදරය කරන, තමන්ගේ දෙමව්පියන්ට ආදරය කරන, ඒ වගේම මේ අම්මට ඔය තුන්දෙනාම එක වගේ. ඉතින් අයියව මෙතනට අද ගේන්න බැරි වුණා. ඒ අයියා ඔයගලන්ගේ හදවතේ හැම වෙලෙම ඉන්නවා. ඒ අයියා මේ ටීවී එකේ ඔයාව දකිද්දි ගොඩාක් සතුටු වෙයි.